ආයුබෝවන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවයි. ඔබ මේ YouTube නාලිකාව subscribe කර නැත්නම් subscribe button එක ඔබලා like එකක් දාලා share කරන්න. තව තවත් මෙවැනි වීඩියෝ ඉදිරියේදීත් ඔබ වෙත රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද මගේ මාතෘකාව වන්නේ 12 වෙනි භාවය ගැන. 12 වෙනි භාවය කියන්නේ වැයස්ථානයේ හැටියට හඳුන්වන්න පුළුවන්. මෙහිදී මානසික පීඩා, නින්දට බාධා, නින්ද නොයෑම, සතුරු කරදර, දේපල හානි, මව් පාර්ශවයේ මාමාවරුන්ට දුක් වේදනා, රැකියාව, සේවය අවසන් වීම, ප්‍රීතිය අහිමි වීම, ශරීරයේ තුවාල, හන්දි අමාරු, විවිධ පාඩු, විවාහය බිඳ වැටීම්, හිංසා පීඩාවලට ලක්වීම, අකීකරුකම්, මුරණ්ඩුකම්, හදිසි අනතුරු, බන්ධනාගාරගත වීම, පදිංචි ස්ථානයේ වෙනස් වීම දකින්න පුළුවන්. සහකාරු හා සහකාරියගේ වෙන්වීම, අහිමි වීම ඇති වෙන්න පුළුවන්. විවේකයේ තියෙන ස්ථාන ඇසුරු කරන්න විශාල කැමැත්තක් දක්වනවා. ආගම ධර්මයට යොමු වෙන්න තියෙන අවස්ථාව වැඩි. චන්ද්‍රයයි ශනි යෙදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රාෂ්ටකයකින් ඉපදිලා තියෙන්නේ ඒ රාෂ්ටකය නිසාම පුංචි කාලේ මව් කුසේදී නැති වෙන්න පුළුවන්. නැතිනම් පොඩිම කාලෙදී මාරාන්තික රෝග පීඩාවලට ලක් වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ බොහෝ කරදර පීඩා ඇති කරනවා. ඒ නිසා බොහෝම ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. නැතිනම් තමන්ගේ ජීවිතේ කෙලවරක් නැති ප්‍රශ්න කොපමණ මුදල් හම්බ කරත් ඒවා නිසි ආකාරයෙන් කළමනා කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ තමන්ට මුදල් ලැබීමේ හැකියාව තියෙන গুপ্ত ශාස්ත්‍රය එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා නිතරම පින්දහම් වල යෙදෙමින් අනුන්ට යම් උදව්වක් කරමින් කටයුතු කරනවා නම් තමන්ගේ ජීවිතය බොහෝ යහපත් කරගන්න පුළුවන්. තමන්ගේ ආගම ධර්මයට අනුව වැඩ කිරීමෙන් මේ ගැටලු වලින් බොහෝ දුරට විසඳ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔබටත් මෙවැනි ග්‍රහ යෝග පිහිටලා තියෙනවා නම් ඔබත් තමන්ගේ ආගම දහම මුල් කරගෙන ජීවිතය ගෙනියන්න එය සාර්ථක වෙයි. එනම් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අපි නැවත හමු වෙමු.